House of Astrology Candy YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. වසර 12කට වරක් සිදුවන ගුරු මිථුන රාශියට පැමිණීම 2025 මැයි 14 වන බුධ දින රාත්‍රී 10:36ට බුධ හිමි මිථුන රාශියට පැමිණිය සතුරු වෙයි. ඒ අනුව තුලා ධනු කුම්භ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයා මිථුන රාශිගත වීම බොහෝ දුරට සුබදායක වේ. වසර කාර්යයක් ගුරු ග්‍රහයා මිථුන රාශිය රැඳී සිටි. පළමුව බලමු තුලා ලග්නයට කෙසේද කියා. ගුරු ග්‍රහයා තුලා ලග්නයේ 9 වෙනි භාවයේ හෙවත් භාග්‍ය ස්ථානයට පැමිණීම විදේශ ගමන් සහ දුර ගමන් බිමන් සාර්ථක වේ. ආගමික කටයුතු වලට පෙළඹීමක් ඇතිවීම සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන බව පෙන්වුම් කරයි. සමස්තයක් හැටියට අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අන්‍ය භාෂාවන් බව ඉගෙනීමට ඉඩ තිබේ. වෙනත් අයගේ උපකාර ලැබෙන කාලයකි. පියාට ගොඩක් හොඳ වෙයි. වාසනාවන්ත වසරක් වෙයි. මුදල් ලාභ ඇති කරයි. නොයෙක් ක්‍රම වලින් ලාභ ලැබෙනවා ඇත. සිත සතුටට කරුණ නිතර ඇති වේ. වෙළඳ ව්‍යාපාර වලින් මෙන්ම රැකියාවෙන්ද පඩිය වැඩි වෙයි. උසස් යහපත් සාධාරණ ගුණධර්ම පහළ වෙයි. ඊළඟට බලමු ධනු ලග්නයට කෙසේද කියා. ධනු ලග්න හිමියන්ගේ 7 වන භාවයට ගුරු පැමිණීම විවාහ අපේක්ෂකයිට සුබදායක වන අතර ව්‍යාපාර සහ හවුල් කටයුතු සාර්ථක වීම සහ සමාජයේ පිළිගැනීමට ලක් වෙයි. සුදුසු වයස නම් මංගල යෝග උදා වේ. සිතට කයට සැප ලැබෙයි. සාමාන්‍යයෙන් දියුණුවට හොඳ කාලයකි. ශරීර ශක්තිය වැඩි කරයි. බලාපොරොත්තුෙන් සිටි අදහසක් ඉෂ්ට වෙයි. ගෙදර දොර වාසනාව ඇති කරයි. අනුමානින්ද කරන වැඩවලින් දියුණුව ලැබෙයි. ආදායම් තත්ත්වය හොඳ වෙයි. ආදර සම්බන්ධතා වැඩි දියුණු වෙයි. ජීවිතයේ එක් අමුතු උදාවක් ඇති කරන කාලයකි. විවාහක පක්ෂයේ අය සමග ආශ්‍රය අඩු කරගන්න නැතිනම් ඔබට කරදර මතුවෙයි. ඉන්ද්‍රියන් පෙනවීමට අධික මිල මුදල් වියදම් කරන්න සිදු වෙයි. ඊළඟට බලමු කුම්භ ලග්නයට ගුරු මාරුව කෙසේද කියා. කුම්භ ලග්නයේ 5 වෙනි භාවයට පැමිණීම නිසා නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. උසස් නිලතල වලට රැකී ආරක්ෂා වලටපත් වෙයි. ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. දරුවන්ට හොඳක්ම සිදු වෙයි. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ඇති වෙයි. වාසනාවන්ත තැනකට හෝ තත්ත්වයකට යාමට ඉඩ ඇත. සියලු අදහස් ඉෂ්ට වෙයි. විභාග වලින් සහ තරඟ වලින් ජයත් වෙයි. ඥානය වැඩි දියුණු වෙයි. විවාහකයට වාසනාවන්ත දූ දරුවන් ලැබීමෙන් හෝ සිටින දරුවන්ගේ උසස් වීම වාසනාව මතු කරයි. කලක සිට පැවිදි කරදරයකින් නිදහස ලැබෙයි. ආදර සම්බන්ධතා ඇති කරයි. අනුන්ගෙන් උපකාර ලැබෙයි. තුලා ධනු කුම්භ ලග්න ඔබගේ සියලු කරුණු සාර්ථක වනට ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.